අද පර්යාලෝක යටතේ අපි සාකච්ඡා කරන්න යන්නේ ඇත්තටම සමකාලීන මේ ගෝලීය දේශපාලනයේ සිදුවන පරිවර්තන අපි කොහොමද තේරුම් ගන්න කියන කාරණේ. මොකද ඇත්තටම දැන් ලොකු සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් තියෙනවා යම් ආකාරයෙන් අපි මැද පෙරදිග යුද්ධ සම්බන්ධයෙන් අස්ථාවරත්වයේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබෙනවා. යුක්‍රේන යුද්ධය ගැන සාකච්ඡා කරනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මේ වෙනිසුවෙලා ආක්‍රමණය පිළිබඳව මේ කරුණු ගැන වෙන වෙනම කරන සාකච්ඡා අවශ්‍ය තරම් තිබෙනවා. නමුත් ඇත්තටම මම හිතනවා වඩා වැදගත් වෙනවා අපිට මේ වෙලාවේ කොහොමද මේ සිදුවෙන දේශපාලන ක්‍රියාවලිය අපි වටහා ගන්නේ ඒ සඳහා කිසියම් පොදු රාමුවක් අපිට අවශ්‍යයි කියලා. අද ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳ යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න. මේකෙදී අපිට යම්කිසි න්‍යායික පැත්තකට යන්න වෙනවා විශේෂයෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා න්‍යාය පිළිබඳ කතා කරනකොට ඒකේ තියෙන එක අදහසක් තමයි යම්කිසි ජාත්‍යන්තර හෙජමොනියක් අපි කියන්නේ ග්ලෝබල් හෙජමොනි ගෝලීය හෙජමොනික පර්යායක් නැත්නම් ඕඩර් එකක් පවතිනවා කියන අදහස. මේක ඇත්තටම මම කෙටියෙන් පැහැදිලි කරොත් මෙතන හෙජමොනි කියන අදහස් කරන්නේ කැමැත්ත මගින් කරන පාලනය. නමුත් කැමැත්ත සහ මර්ධන යන්ත්‍රය මේවා එකිනෙකට සම්බන්ධවයි තියෙන්නේ. දැන් මේක අපි ගෝලීය දේශපාලනට අදාළව ගත්තොත් එහෙම යම් ආකාරයකින් අපිට පේනවා යම් යම් කාල පරිච්ඡේදවල ඉතිහාසයේ යම් යම් රාජ්‍යයන් මේ හෙජමොනික තත්ත්වය නැත්තම් මේ නායකත්ව භූමිකාව ඉටු කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇත්තටම සාකච්ඡා කරන ඔය ජිල්පින් කියන ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ න්‍යායවේදියා කියන එක තමයි මේ හෙජමොනික් ඕඩර් හෙජමොනික් ස්ටැබිලිටි තියරි කියලා අදහසක් ඔහු කියනවා. ඒ කියන්නේ මේ ගෝලීය හෙජමොනික පර්යාය මේ පිළිවෙල පවත්වාගෙන යන්නේ කෙසේද කියන අදහස. දැන් ඒ සම්බන්ධයෙන් ඔහු කියන එක කාරණයක් තමයි අපිට ඓතිහාසිකව ගත්තොත් එහෙම පේනවා. ඇත්තටම 15 වන 16 වන සියවස්වලදී යුරෝපයේ වාණිජ්‍යවාදයේ නැගීමත් එක්ක ඒ කාලේ මේ ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරේ ඇත්තටම ස්පාඤ්ඤ, පෘතුගාලය වැනි මුල් කාලීන ඇත්තටම වාණිජ්‍යවාදී බලවතුන්. ඉන්පසුව ඇත්තටම පෘතුගාලයේ යම් ආකාරයෙන් දුර්වල වීමකුත් සමග අපිට ඊට පස්සේ පේනවා විශේෂයෙන්ම මේ තැනට ආදේශ වෙනවා ඕලන්දය නැත්නම් වර්තමාන නෙදර්ලන්තය වගේ රාජ්‍ය. 19 වන සියවසෙන් පස්සේ කාර්මික විප්ලවයත් සමග මහා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය කාර්මික විප්ලවයේ කාර්මික බලවතුන් වශයෙන් ඉස්මතු වුණා. ඒ සමගම ජාත්‍යන්තර ක්‍රමයේ ආධිපත්‍යයත් ඔවුන් අතට පත් වුණා. ඊට පස්සේ විශේෂයෙන්ම 20 වෙනි සියවසේ ආරම්භයේදී අපිට පේනවා ඇමරිකා එක්සත් ජනපදය මේ ධනවාදී ලෝකයේ නව බලවතා වශයෙන් මතුවෙනවා. ඔය ෆෝඩ් වාදයේ වර්ධනයත් එක්ක දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ ගෝලීය හෙජමොනික බලය ඇතරම මහා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයේ ඉඳලා මේක ඇමරිකා එක්සත් ජනපදයට මාරු වෙනවා. ඉන්පසු ඇත්තටම ඒකත් එක්කම සෝවියට් කඳවුරකුත් පැවතුණා විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. ඒ නිසා ඒක දෙකට බෙදුණු ලෝකයක් බවට පත් වුණා. බර්ලින් තාප්පයේ දෙපැත්තේ බෙදුණු ලෝකයක් නිර්මාණය වුණා. ඉන්පස්සේ 1991 දී ඇත්තටම සෝවියට් කඳවුර බිඳ වැටීමත් එක්ක 1989 බර්ලින් තාප්පයේ බිඳ වැටීම 1991 සෝවියට් සංගමය වෙනම ජනරජ 15කට බිඳී යාම මේ සමග ශීත යුද්ධ කාලවකවානුව අවසන් වෙනවා. ඉන්පසුව මේ ඇමරිකා එක්සත් ජනපදයේ උත්සාහ කරනවා තමන්ව කේන්ද්‍ර කරගත් ලෝක පර්යායක් ගොඩනගා ගන්න. ඔවුන් ඇත්තට මේක හැඳින්වුවේ ලිබරල් වර්ල්ඩ් ඕඩර් නැත්නම් ලිබරල් ලෝක පර්යාය කියලා තමයි ඔවුන් මේක හැඳින්වුවේ. ඒ යටතේ මේ ගෝලීය හෙජමොනික බලය ඇමරිකානු අපේක්ෂාවන් අනුව ගොඩනගනවා කියන එක තමයි මේකේ අදහස. දැන් වර්තමානයේ දැන් මේ සිදුවෙන බොහෝ සිදුවීම් අපි මේ කලින් කතා කරපු වෙන වෙනම අපි විශ්ලේෂණය කරන ජාත්‍යන්තර සංසිද්ධීන් ගත්තොත් ඒවා සියල්ල එකට යා කරන කතන්දරේ මොකද්ද මේ යට පිටිපස්සේ තියෙන රහස කියන එක හොයලා බැලුවොත් ඒ පිටිපස්සේ තියෙන මහා කතන්දරේ මහා හේතුව තමයි අත්ත වශයෙන්ම මේ ඇමරිකා එක්සත් ජනපදයේ කේන්ද්‍ර කොටගෙන ගොඩනැගුණු 1990 දශකයේ සිට ගොඩනැගුණු ලිබරල් ලෝක පර්යායේ අර්බුදයක් බිඳවැටීමක් සිදුවීමින් පවතිනවා. එමගින් ඇමරිකානු හෙජමොනිය නැත්නම් ඇමරිකානු ආධිපත්‍ය සහිත ලෝක ක්‍රමය අද අර්බුදයට යමින් පවතිනවා. දැන් එම අර්බුදයට දක්වන ප්‍රතිචාර විදිහට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් මේ කාලේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මේ යම් ආකාරයක ඊටාම ආක්‍රමණකාරී ක්‍රියාකාරීත්වයන් ලතින් ඇමරිකාව සම්බන්ධයෙන් වෙනසුවෙලාව, කොලොම්බියාව, කියුබාව
වැන් රටවල් සම්බන්ධයෙන් ඔහුගේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය, ඒ වගේ මැද පෙරදිග කලාපයේ ඇමරිකානු ඊශ්‍රායල් ආධිපත්‍ය ස්ථාපිත කරගන්න දරන උත්සාහය, ඒ වගේම ටැරිෆ් විශේෂයෙන්ම තීරුබදු යුද්ධය ඔහු ප්‍රකාශයට පත් කරා. එමගින් විශේෂයෙන්ම චීනය සමග ඇමරිකාව විසින් ගොඩනගාගෙන තිබෙන ඇමරිකානු ශීත යුද්ධය. ඒ වගේම සෝවියට් දේශය බිඳවැටීමෙන් පස්සේ ඇමරිකාව කල්පනා කරා තමන් එකම බලවතා ලෝකයේ කියලා. නමුත් මේ ක්‍රියාවලිය අර්බුදයට යන්න පටන් ගන්නව විශේෂයෙන්ම අපිට පේනවා 21 වෙනි සියවසේ දෙවෙනි දශකයේ සිට. ඒ නිසා මේක කිසියම් ගෝලීය පරිවර්තනීය යුගයක අපි ජීවත් වෙනවා කියන කාරණය තමයි මෙතන වැදගත් කාරණය වෙන්නේ. ඒකට බලපෑ සාධක මොනවද? එක පැත්තකින් අපි දන්නා චීනයේ නැගීම. ඒක තමයි 2013 වගේ පස්සේ සී ජින්පින් ජනාධිපතිවරයා යටතේ චීනය අතන නව ආර්ථික සහ දේශපාලන බලවතෙක් වශයෙන් නැගී සිටීමක් සිදු වුණා. මුලින්ම ඇත්තටම චීනය ලෝක වෙළඳ සංවිධානයට සම්බන්ධ කරගත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ විසින්ම තමයි. නමුත් ඉන්පසු අපි දන්නවා චීනයේ වේගවත් වර්ධනය විශේෂයෙන්ම 2013 ඔය චීනයේ තීරු සහ මාර්ග ව්‍යාපෘතිය කියන එක යටතේ විශේෂයෙන්ම මහද්වීප කීපයක් යා කරන ගොඩබිම් සහ මුහුදු මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීම. ඒක ඇත්තටම ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායත් එකේ කොටසක් වශයෙන් තමයි චීනය නිර්මාණය කරේ. ඒකත් එක්ක විශේෂම ආසියා අප්‍රිකා රටවල් එක්ක අලුත් වෙළඳ සම්බන්ධතා ගොඩනැගීම සහ කරුණක් වශයෙන් මතු කරොත් මේක තේරුම් ගන්න එක කාරණයක් අපි මේ කාලේ ගොඩක් ලතින් ඇමරිකානු කලාපය ගැන අවධානය යොමු වෙලා තියෙන නිසා 2020 වර්ෂය 2024 වර්තමාන කාලය වෙනකොට අපිට පේන 2020-24 වගේ කාලය වෙනකොට අද ලතින් ඇමරිකානු කලාපයේ විශාලතම වෙළඳ ගනුදෙනුකරු ගැනුම්කරු වන්නේ චීනය. වෙළඳ ට්‍රේඩ් පාර්ට්නර් වෙන්නේ චීනය. නමුත් අවුරුදු 20කට පෙර 2000ක වගේ කාලෙ වෙනකොට ලතින් ඇමරිකාවේ ප්‍රධානම වෙළඳ පාර්ශ්වකරු වුණේ ඇමරිකා එක්සත් ජනපදය. ඉතින් මේක අපිට මේ අවුරුදු 20ක් තුල සිදුවුණු මේ පරිවර්තනය මගින්ම අපිට පේනවා යම් ආකාරයකින් මේ චීනය යම් ආකාරයකින් තමන්ගේ ආධිපත්‍ය වර්ධනය කරගනිමින් ඉන්නවා ආර්ථිකමය පමණක් නෙමෙයි භූදේශපාලනික තලය තුලත්. එමෙන්ම රුසියාවේ වර්ධනය ඒ විශේෂයෙන්ම රුසියාව යුක්‍රේන් යුද්ධය ආරම්භ කිරීමෙන් පෙන්눔 කරා මෙතෙක් කාලයක් යුක්‍රේන් යුද්ධය පවත්වාගෙන යන තත්ත්වය තුල යුරෝපය මෙතෙක් කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සහායකයා වශයෙන් හිටපු නේටෝ සංවිධානයේ රටවල් යම් ආකාරයකින් අර්බුදයට පත් වෙලා තිබෙනවා. යුද්ධයේ පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගන්න අසමත් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ තුල අද යුරෝපය විශාල අර්බුදයට ගිහින් තියෙනවා. මොකද එක පැත්තකින් යුරෝපා සංගම් ව්‍යාපෘතිය පටන් ගත්තෙත් ඇත්තටම මේ කාලය තුලම තමයි. නමුත් ඒක විශේෂම 20 සියවසේ ආරම්භක 21 වෙනි සියවසේ ආරම්භක කාලය තුල නමුත් අද වෙනකොට මේ ව්‍යාපෘතිය විශාල අර්බුදයට ගිහින් තියෙනවා. යුරෝපයේ ඇතැම් රටවල අන්ත දක්ෂිණාංශික පාලන තන්ත්‍ර ගොඩනැගිලා තියෙනවා. ඒකමිතියක් නැහැ යුරෝපා සංගම් ක්‍රියාවලිය තුල. ඒ වගේම යම් ආකාරයකින් යුරෝපයේ පැහැදිලි බල තුලනයක් නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. එමෙන්න ආර්ථිකමය වශයෙන් ගත්තත් භූදේශපාලනික වශයෙන් ගත්තත් අද ඇත්තටම යුරෝපය ආරක්ෂිත තැනක ක්‍රීඩා කරන තැනකට පත් වෙලා ඩිෆෙන්සිව් තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ඔහු ඇත්තටම නේටෝ සංවිධානයෙන් ඉවත් වීමට පවා ඔහු යෝජනා කරා. විශේෂයෙන්ම දැන් අලුත්ම තත්ත්වය තමයි ඇත්තටම ඔහු නේටෝ රටවල් වලට ප්‍රකාශ කරා ඔවුන්ගේ යුද වියදම් වැඩි කළ යුතුයි. මොකද ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් ඔවුන්ගේ යුද වියදම් අසීමාන්තික ලෙස දරන්න සූදානම් නැහැ කියන එක. ඒක ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපයේ යුද වියදම් වර්ධනය වෙලා තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපිට පේනවා නව බලවතුන් විශේෂයෙන්ම BRICS සංවිධානය වගේ එකක් ගත්තොත් ඒ කියන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව කියන රටවල් එකතුලා මේ හදාගත්ත BRICS සංවිධානය ගත්තොත් එහෙම ඒක තුල ඇත්තටම නව අලුත් වර්ධනය වෙන නැගී යන ආර්ථික බලවතුන්ගේ එකතුවක් ලෙස ඒක හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ වැඩිම බලශක්ති
ප්‍රමාණයක් මේ රටවල් සතුයි. ඒ වගේම ආර්ථික වශයෙන් ඒ වගේ ජනගහනය අතින් මොන අතින් ගත්තත් මේවා මහ විශාල ආර්ථික එකතුවක් බවට පත් වෙලා තියෙනවා. අලුත් ආර්ථික සංධානයක් බවට පත් වෙලා තිබෙනවා. මෙන්න මේ தත්ත්වය තුළ ඇමරිකා එක්සත් ජනපදය කලින් අපේක්ෂා කරපු ආකාරයේ හෙජමොනික බලයක් නැත්නම් ඇමරිකාව කේන්ද්‍ර කරගත් ඒක කේන්ද්‍රීය ලෝකයක් නිර්මාණය කිරීමේ හැකියාව ඒක ද්‍රවීය ලෝකයක් පිළිබඳ අදහස අද අර්බුදයට ගිහිල්ලා තියෙනවා. අන්න එම අර්බුදයට දක්වන ප්‍රතිචාරයක් වශයෙන් තමයි අපිට මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය වටහා ගන්න සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එක් අතකින් දැන් මම අර කලින් කතා කරපු න්‍යායික ප්‍රවේශයට ගියොත් සාමාන්‍යයෙන් යම්කිසි හෙජමොනික ස්ථානයක ඉන්න රාජ්‍යයක තියෙන ලක්ෂණය තමයි ඔවුන්ගේ මේ හෙජමොනිය ආරක්ෂා කරගන්න ඔවුන් විසින් නිර්මාණය කරපු ලෝක ක්‍රමය ඔවුන් ආරක්ෂා කළ යුතුයි. ඒ ලෝක පර්යාය ආරක්ෂා කළ යුතුයි. එම ලෝක පර්යාය ගොඩනැගිලා තියෙන්නේ එම අධිපති රාජ්‍යයේ උවමනාකම් අභිලාෂයන් අනුව ඔවුන්ගේ දැක්ම අනුව. ඒක තමයි ලිබරල් වර්ල්ඩ් ඕඩර් කියලා ඇමරිකා එක්සත් ජනපදය මේ ක්‍රමය හැඳින්වුවේ. දැන් මේක මේ ස්ථාවරත්වයේ පවත්වා ගැනීම සඳහා යම් ආයතන පද්ධතීන් තිබෙනවා. අපි කියනවා බහු ජාතික නැත්නම් මල්ටිලැටරල් නැත්නම් බහු පාර්ශවීය ගිවිසුම් සංවිධාන ඒ වගේම එකගතා ආර්ථික සංවිධාන මෙවැනි විවිධාකාර යාන්ත්‍රණයන් තිබෙනවා මේ ලෝක පර්යාය ආරක්ෂා කර ගැනීම සඳහා. ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදය පහුගිය කාලය තුලදී අපි දන්නවා මේ කියපු මල්ටිලැටරල් ඒ කියන්නේ මේ බහුපාර්ශ්වීය ගිවිසුම් සංවිධාන සඳහා විශාල වශයෙන් වියදම් කරා. මොකද ඒක සාමාන්‍යයෙන් ඕනම යුගයක අර හෙජමොනික ස්ථානයේ සිටින රාජ්‍යයේ ලක්ෂණයක්. මොකද ඔවුන් මේ සිස්ටම් එක ආරක්ෂා කර ගැනීම ඔවුන්ගේ කාර්යයක් වශයෙන් සලකනවා. දැන් අද ඇමරිකා එක්සත් ජනපදයේ මොකද්ද කරන්නේ? ඔවුන් ක්‍රමක්‍රම විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා යටතේ මේ බහුපාර්ශ්වීය එකඟතාවලින් ඉවත් වෙනවා. මුලින් ඔවුන් උතුරු ඇමරිකානු රටබල සමුතියන්ගෙන් ඉවත්වීමකින් තමයි ආරම්භ වුණේ. ඊට පස්සේ නේටෝ සංවිධානය සම්බන්ධයෙන් ඔහුගේ ඒකපාර්ශ්වීය ප්‍රතිචාරය. ඊට පස්සේ විශේෂයෙන්ම මෑතක පැවැත්වුණු අපි ගමු G20 සම්මේලනයට ඔවුන් සහභාගී වුණේ නැහැ. ඒ වගේම අලුත්ම ප්‍රවෘත්ති අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සම්බන්ධ ජාත්‍යන්තර සංවිධාන 66කින් ඇමරිකා එක්සත් ජනපදයේ ඉවත් වීම. ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු දූර කාලය තුලදී ඔහු පැරිස් සම්මුතියෙන් ඉවත් වුණා. පාරිසරික නැත්නම් දේශගුණ විපර්යාසයට එරෙහි ජාත්‍යන්තර එකතුවෙන් ඉවත් වීම. දැන් මේ යුගයේ අපි පොදුවේ මිනිස් වර්ගයා මුහුණ දෙන පොදු ගැටලු ගත්තොත් ක්ලයිමේට් චේන්ජ් නැත්නම් දේශගුණික විපර්යාසය කියන්නේ ඒකේ ප්‍රධාන දෙයක්. මේක අද ගෝලීය අර්බුදයක් වශයෙන් ගෝලීය අභියෝගයක් වශයෙන් හඳුනා ගන්නවා. ඒ නිසා තමයි පැරිස් සම්මුතිය නිර්මාණය කරගත්තේ. ඒ පැරිස් සම්මුතිය තුල අප එකගතා අනුව අපි යම් ආකාරයකින් අපේ සියලු රටවල් ලෝකයේ තමන්ගේ කාබන් විමෝචනය අඩු කරන්න සමගින් මෙම දේශගුණ විපර්යාසයට සාමූහිකව මුහුණ දීමට උත්සාහයක් දැරුවා. නමුත් අද ඇමරිකා එක්සත් ජනපදය එහෙම දේශගුණික විපර්යාසයක් පවතිනවා කියන කාරණය පවා පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට චීනය සහ අනිකුත් විශේෂම ආසියා අප්‍රිකා රටවල් විශාල වශයෙන් මේ කාරණේ සම්බන්ධයෙන් උනන්දු වෙනවා. දැන් අපි දන්නවා මෑතකදී දිත්තා සුලි කුණාටුව ලංකා ඇති වුණා. අපි ඒකේ ප්‍රතිඵල අපි දැක්කා. ඉතින් මේක යම් ආකාරයකින් මේ වෙන දේශගුණ විපර්යාසයත් එක්ක සම්බන්ධයි. ඉතින් ඒ නිසා මේක ගෝලීය අර්බුදයක්, ගෝලීය අභියෝගයක් සමග සම්බන්ධයි. ඒක නිසා අපිට ඒ ගැටලු මග හැර ඉන්නට බෑ. නමුත් මේ ජාත්‍යන්තර දේශපාලනය තුළ අධිපතිත්වය දරන මේක හෙජමොනික ස්ථානයේ දරන රාජ්‍යයක් මේ ගැටලු වලින් මගහැර යාම හරි ඒ සඳහා සාමූහික උත්සාහයකට තියෙන ඉඩ අහුරලා දාන එක ඒක ඇත්තටම සුවිශේෂී තත්ත්වයක්. ඉතින් ඒ වගේ අපිට උදාහරණ ගණනාවක් දෙන්න පුළුවන්. අද ඇමරිකා එක්සත් ජනපදය විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ සිදු කරමින් ඉන්නේ මේ බිඳ වැටෙන තමන්ගේ බිඳ වැටෙන ඒ ලෝක පර්යාය තුල යම් ආකාරකින් තමන් මුල් කරගත්ත කදවුරක් කලාපීය වශයෙන් ලතින් ඇමරිකාවේ සමහර විට මැද පෙරදිග කලාපේ ගොඩනැංවීමේ කාර්යයක් තමයි කරන්නේ. ඉතින් එක අතකට
මේ කාරණේ වටහා ගැනීම සඳහා මම හිතන්නේ අපි උපුටා දැක්වුවොත් හරාරි යුවල් නොවා හරාරි ඉතා මෑත කාලීනව වැදගත් කාරණයක් කිව්වා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්. ඔහු කියපු දෙයක් තමයි අපි සමහර විට මේ මතු පිට පේන සරල දේ තේරුම් ගන්න අසමත් වෙනවා ගොඩක් අපි ගැඹුරින් දේවල් ගැන හිතන්නේ යන්නේකි. එයා කිව්වා මතු පිටින් පේන දෙයක් දිහා බලන්න. ඒක තමයි මේ ජනාධිපතිවරයා පත් වුණේ පසුව ඔහු කරපු දෙයක් තමයි ඇමරිකානු ඩිපාර්ට්මන්ට් ඔෆ් ඩිෆෙන්ස් කියන එක. ඒ කියන්නේ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව කියන එකේ නම ඔහු වෙනස් කරා ඩිපාර්ට්මන්ට් ඔෆ් වෝ කියලා. ඒක යුද දෙපාර්තමේන්තුවක් බවට පත් කරා. දැන් ඉතා මෑතකදී විශේෂයෙන්ම වෙනිසුවෙලා ආක්‍රමණිනුත් දින කිහිපයකට පස්සේ ඔහු නිවේදනය කරා 2026 වර්ෂය සඳහා ඇමරිකානු ආරක්ෂක වියදම ඩොලර් ට්‍රිලියන 1.5ක් දක්වා වර්ධනය කරනවා කියලා. ද වර්තමානයේ ඩොලර් ට්‍රිලියනයක ප්‍රමාණය තමයි ඒක තිබෙන්නේ. දැන් සමස්ත ලෝකයේම ආරක්ෂක වියදම සාමාන්‍යයෙන් සලකන්නේ ඩොලර් ට්‍රිලියන 2.7ක වගේ ප්‍රමාණයක්. එතකොට ලෝකයේ ඉතුරු සියලුම රටවල් කරන ආරක්ෂක වියදමට වඩා වැඩි ආරක්ෂක වියදමක් ඇමරිකා එක්සත් ජනපදයේ කරන්න උත්සාහ කරනවා. ඒක නිසා මේ සූදානම් වීම ඔහු සාමයේ ජනාධිපතිවරයා වශයෙන් ඔහුවම හඳුන්වා ගන්නවා. යම් ආකාරයක නොබෙල් සාමත්‍යයේ සඳහා සුදුසුම් පුද්ගලයා Taman කියලා ඔහුම ප්‍රකාශ කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ නව ආකාරයක ආක්‍රමණශීලීත්වයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ ආක්‍රමණශීලීත්වය තුල අපිට පේනවා කිසියම් ආකාරයකින් මේ Tamanගේ බිඳ වැටෙන අධිරාජ්‍ය ආරක්ෂා කර ගැනීමට ඒ වගේම අර පැරණි ක්‍රමය ඒ ක්‍රමයේ ආරක්ෂකයා වශයෙන් පැරණි ලිබරල් පර්යාය තුල මේක ඉටු කරන්න අසමත් වෙන බවක් ඔවුන් තේරුම් අරගෙන තිබෙනවා. ඒක නිසා යම් ආක්‍රමණකාරී ප්‍රවේශයකට ගමන් කරමින් තිබෙන බව තමයි පේන්නේ. මේ සඳහා හොඳම උදාහරණයක් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ආසන්න රාජ්‍යයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රවේශය. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අලුත්ම කාරණේ ග්‍රීන්ලන්තය Tamanට අයිති වෙන්න ඕන කියලා ඔවුන් කල්පනා කරනවා. ඔවුන් කියනවා. නමුත් ග්‍රීන්ලන්තය සම්බන්ධ කාරණේදී කෙලින්ම නේටෝ සංවිධානය සමග ගැටුමකට එන්න සිද්ධ වෙනවා. මොකද ග්‍රීන්ලන්තයේ වර්තමානයේදී ඩෙන්මාර්කය හිමිකම් කියන රාජ්‍යයක්. අනිත් පැත්තෙන් තමන්ට දකුණෙන් පිහිටි මෙක්සිකෝව සම්බන්ධයෙන් ඇමරිකාවේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය, ඒ වගේම කැනඩාව සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය, ඔවුන් විශේෂම තීරුබදු පැනවීමේදී කැනඩාවට විශාල වශයෙන් මේ තීරුබදු පැනීමක් කරා. අනිත් පැත්තෙන් ලතින් ඇමරිකාව. සමස්ත ලතින් ඇමරිකාවම තමන්ගේ කලාපයක්, තමන්ගේ ගෙමිදුල වශයෙන් කල්පනා කරන ඇමරිකානු චින්තනයට ලොකු ඉතිහාසයක් තිබෙනවා. විශේෂයෙන්ම මේක 1823 ඒ කියන්නේ ජනාධිපති මොන්රෝ විසින් ඒක ඇත්තටම හැදෙන්නේ මොන්රෝ ඩොක්ට්‍රීන් මොන්රෝ මූලධර්මය කියලා. ඒක තමයි මේ ලතින් ඇමරිකානු කලාපයේ ඇමරිකාවේ ගෙමිදුල. ඒ නිසා ඒ කලාපයට වෙනත් බලවතුන්ට ඇතුල් වෙන්න බෑ. එහෙම ඇතුල් වෙනවා නම් ඒක තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වශයෙන් ඇමරිකාව සලකනවා කියන අදහස. ඒක ඇත්තටම ඉදිරිපත් වුණේ විශේෂයෙන්ම ස්පාඤ්ඤ රාජ්‍යයේ ඇත්තටම අර්බුදයට යාමත් එක්ක අපි දන්න ස්පාඤ්ඤ යටත්විත මේ කලාපයේ තිබුණේ විශාල වශයෙන්. ලතින් ඇමරිකානු රටවල් ස්වාධීනත්වය ලබන්න ගත්ත 1820 ගණන් වලදී. ඉතින් එම නිසා ඒ කලාපයේ නැවත වෙනත් යුරෝපීය බලවතුන්ගේ ග්‍රහණයට ලක් වෙනවාද කියන සැකය ඒ අවස්ථාවේ තිබුණා. ඒ කාලේ සිටම ඇමරිකා ජනපදය මේ කලාපය සම්බන්ධයෙන් ගෙනාපු ඒ ආක්‍රමණකාරී ප්‍රතිපත්තියේ අලුත් හැරවුමක් අපිට පේනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා යටතේ. ඔහු ඒක දැන් හඳුන්වන්නේ ඩොන්රෝ ඩොක්ට්‍රීන් කියලා තමන්ගේ නමින් ඩොනල්ඩ් කියන නමින් ඔහු විසින්ම හඳුන්වනවා. දැන් මේකෙන් පෙන්වන්නේ මොකද්ද? මේ කලාපය විශේෂයෙන්ම වෙනිසුවෙලාවට එල්ල කරපු ඔහුගේ ප්‍රහාරය නිකොලෝ මදුරෝ ජනාධිපතිවරයාව පැහැරගෙන යාම. ඒකත් එක්ක ඔහු ඊට පස්සේ කියපු දෙයක් තමයි වෙනිසුවෙලාව සතු තෙල් සම්පත් වලින් ඒ කියන්නේ විශේෂයෙන්ම විශාල ඇමරිකානු සමාගම් මේවා සතු විය යුතුයි කියන අදහස. ඉතින් මේ කාරණේදී අපි අතීතයේ යම් ආකාරයෙන් මේ වගේ ප්‍රහාරවලදී නොදුටු ආකාරයේ නග්න භාවයක් පවා පෙන්눔 කරනවා. මොකද අතීතයේදී මෙවැනි අදහස් කියන විශේෂම ඉරාකයේ ආක්‍රමණය කරනකොට බුෂ් ජනාධිපතිවරයා කිව්වේ ඉරාකයේ සතුව මිනිස් ඝාතන සමූහ ඝාතක අවි තියෙනවා කියලා.
නමුත් ඒක ඒ දෘෂ්ටිවාදී ආවරණය යටතේ තමයි ඒ ප්‍රහාරය කරේ. නමුත් ඒක පසුව ඒක ව්‍යාජයක් බව ඔප්පු වුණා. නමුත් මේ කාරණේදී වෙනසුවෙලාව සහ ලතින් ඇමරිකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයක් මේ කලාපයේ තියෙනවා කියන අදහස ඇත්ත වශයෙන්ම මේක හුදෙක් මතවාදී ආවරණයක් පමණයි කියන එක ඒක ප්‍රකාශ කරන අයම ඇත්තරම සංගවන කාරණයක් නෙමෙයි. තමන්ගේ සැබෑ අරමුණ වෙන්නේ ලෝකයේ වැඩිම තෙල් නිදි ප්‍රමාණයක් ඇති ලතින් ඇමරිකාවේ තෙල් සම්පත ග්‍රහණයට ගැනීම කියන එක තවදුරටත් ඔවුන් විසීම සංගවන්න නැති කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. දැන් මේත් එක්ක තව එකතු කළ යුතු කාරණයක් තමයි තමන්ගේ සාම්ප්‍රදායික සගයින් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය ඉන්දියාව සම්බන්ධයෙන් ඇමරිකානු ප්‍රතිපත්තියේ පරිවර්තනය මේකට හොඳ උදාහරණයක් අපි මීට කලින් එක සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය අවුරුදු 20ක විතර කාලෙ 20ක 25ක වගේ කාලය තුල ඉන්දියාව සමග ක්‍රමානුකූලව ගොඩනගාගත් භූදේශපාලනික සම්බන්ධයක් ඇමරිකා ජනපදයේ තිබුණා. නමුත් මෑතකදී විශේෂයෙන්ම ඉන්දියාව රුසියාවත් එක්ක කරන ගනුදෙනු වලට අදාළව ඇමරිකාව විශාල තීරුබදු පැනීමක් ඉන්දියාවට කරා. ඉතින් මේකත් එක්ක ඉන්දියාව සහ චීනය අතර නව සම්බන්ධතා ගොඩනැගීමටත් මේක හේතු වුණා. ෂැන්ඝයි කෝපරේෂන් ඕගනයිසේෂන් සංවිධානයේ පහුගිය මේ රැස්වීම තුල අපි ඒක දැක්කා. නමුත් යම් යම් භූදේශපාලනික ගැටුම් ඒ වගේම ආතතීන් මේ රටවල් අතර තවමත් පවතිනවා. කොහොම වුණත් මේකෙන් පේන්නේ පොදුවේ යම් ආකාරයකින් මේ සිදුවීම් අපි වෙන වෙනම විශ්ලේෂණය කරනවා ගොඩක් සාකච්ඡාවලදී. නමුත් මේවා වටහා ගැනීමට කිසියම් පොදු සංකල්ප රාමුවක් අපිට අවශ්‍ය වෙනවා. ඒ සඳහා තියෙන හොඳම ක්‍රමයක් තමයි මේ යම් ආකාරයෙන් මේ පවතින ලෝක රටාවේ බිඳවැටීමක් සිදුවීම පවතින ලෝක පර්යායේ බිඳවැටීමක් සිදුවීම පවතිනවා. ඒක අපිට හඳුන්වන්න පුළුවන් මේ ඇමරිකාව කේන්ද්‍ර කරගත් ලිබරල් ජාත්‍යන්තර පර්යායේ බිඳවැටීමක්. එහෙම නැත්නම් ඇමරිකානු හෙජමනියේ බිඳවැටීමක් අර්බුදයක් වශයෙන් එම අර්බුදයට දක්වන ප්‍රතිචාර වශයෙන් අපිට මේ බොහෝ සංසිද්ධීන් වටහා ගන්න පුළුවන්. මම හිතන්නේ මේක අපිට ඉදිරියේදී අපි කරන සාකච්ඡාවලදී මේ පොදු සංකල්ප රාමුව වැදගත් වෙයි කියලා මම කල්පනා කරනවා. ඉතින් අපි ඉදිරියේදී නැවතත් මේ භූදේශපාලනික සංසිද්ධීන් පිළිබඳ අපි අපේ සාකච්ඡාව දෙකටම අපි අරගෙන යනවා. අපිත් එක්ක එකතු වෙන්න. පරයාලෝක YouTube channel එක subscribe කරන්න, මේක like කරන්න, අපිට සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා.